ළමයාට මොකද උනේ ඔය ප්‍රශ්නේ වෙන්න හේතුව මොකද්ද? මොම වෙන්න හේතුව? බයිසිකල් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඇක්සිඩන්ට් එකක් කළා. ඒකෙන් මොකද උනේ? කොයි කාලේද ඒක උනේ? 2020 10 18. ඊට පස්සේ මීරිකම ස්පිතාලට ගෙක්කන් ගිහලා එහෙන් හොස්පිටල් යවලා ඒ යනකොට ડોක්ටර්ස් කෙනෙක් එහෙමත් ගියා ඇම්බුලන්ස් එකේ එහෙන් කොළඹ යවලා ඊට පස්සේ කොළඹෙන් ඔපරේෂන් කරලා දවස් 83ක් මේ ස්පිතාලේ හිටියා ICU එකේ මාස දෙකක් විතර හිටියා ඊට පස්සේ අර ICU එක සමාන අර PC මොකක්ද කියන්නේ ඒක ICU එක වගේමයි ඒ වගේම වෙන එකේ වාට් වගේ හිටියා ඒකත් රාමාරු කට්ටිය මිසක් වෙන කෙනෙක් නෙමෙයි දාන්නේ ඊට පස්සේ අපිට ගෙදර ගේන්න දුන්නා අපි ඉතින් පුරුත්තාපනෙත් නවත්තන් හිටියා ඉතින් එහෙනුත් මේ ඉස්රායල් මරණයි කියලා ගෙදර ගේන්න දුන්නා ඉතින් සිංහල බෙහෙදේ කරලා තමයි මේ තත්ත්වයට ගෙනාවේ දැන් අපිට දැන් ඒ තත්ත්වයට ගෙනල්ලා අපිට දැන් සියලු වියදම් ඔක්කොම ඉවරලා තියෙන්නේ ඉක්මනට කරගන්න අපිට දැන් මෙහෙන් තිබ්බට වැඩිය ගොඩක් හොඳයි මාසෙක නතරට පස්සේ මේ ඇඟිලි මෙහෙම හිර වෙලා තියෙනවා දැන් මෙහෙම ඇඟිලි ටිකක් දිගෑරෙනවා දැන් අපිට ඕනේ ජහට පුළුවන් තරම් මේ ළමයා අපිට ගොඩ ගන්න හිටිය තත්ත්වයට ඇවිද ගන්න ඒක තමයි අපිට කරගන්න ඕනේ යාර අපි දැන් ඉවැටලා ඉන්නේ දැන් ගොඩක් ඉතින් ආර්ථික ප්‍රශ්න වලින් ඉවැටලා ඉන්නේ අපිට ජහට මිදෙන්න කවුරු උදව් කරනවා නම් ඉතින් අපිට අර ළමයාට එයාගේ වැඩි කරගන්න හැට පුළුවන් දැන් අවුරුදු 5 මාස 9ක් කියනවා මෙයා ගෙදර ඉන්න මං හම්බ කරගෙන තව ඔක්කොම කරන්න ඕනේ එතකොට දැන් අපිට ඒ වගේ උනට දැන් අත්වල තිබෙච්ච සල්ලි පහ ඔක්කොම වියදම් කරලා තියෙන්නේ මේ මෙයා වෙනුවෙන්ම වියදම් කරලා තියෙන්නේ ඉතින් කවුරු හරි අපිට උදව් කරන්න ඉන්නවා නම් අපිට පොඩි හයියක් තාම මේ හිස් කබල දාන්න ඕනේ ඒක එකපාරක් දාලා ඇලර්ජික් කියලා ගලවලා තියෙන්නේ ඒක ડોක්ටර් එකව පස්සේ අපි ඒක දාමු කියලා ඉතින් අපිට ඒ වගේ කරගන්න ඉතින් ගොඩක් හයියක් කවුරු හරි අපිට උදව් කරන්න ඉන්නවා නම් අපිට මාසෙන් නන්නේ නවත්ත ගන්න ඉඩ පහසුකම නැතිකම තියෙන්නේ පුළුවන් වේද මහත්තයාත් එක්ක කතා කරා ඊට වේද මහත්තයා කියන්නේ මේ වගේ කෙනෙක් උඩ තට්ටුවේ නවත්ත ගන්න අමාරුයි බස්ස ගන්න ඒවම කරන්න බැරි හින්දා බේත් බඳින්න පුළුවන් නම් අපිට මෙයාගේ මෙහෙන් නතර කරගන්න නම් මෙයන් දැන් නමාතෙන් පහසුකමක් හරි මොනවා හරි ඒ උදව්වක් ලබා දෙන්න පුළුවන් මේ කෙනෙකුට ඒක තමයි ලොකු දේ වෙන්නේ කියන්නේ සෙනග දැනට නැවතිලා ගොඩක් සෙනග නතර වෙලා ඉන්නවා නතර බෙහෙත් කරන ඒගොල්ලන් ඇත්තටම මේ ගොඩක් අපි මුලදී යනකට වැඩිය ඒගොල්ලෝ දැන් ඇවිදලා නැහැ මෙහින් හොඳ වෙලා ගිය කට්ටියක් තියෙනවා තිබ්බට වැඩිය අපිට ගොඩක් හොඳයි මේ ඇඟිලි නැමිලා තියෙච්ච එක දැන් අපි මේ අතේ ඇඟිලි දැන් අපි මේ පොඩි දිගෑලා ගැට ගහලා තියෙන ටික ඉස්සෙල්ලා එහෙම බැරුවනේ තිබුණේ මේ කකුල් වල එහෙම බැරුව තිබුණේ දැන් කොටත් දුරට හොඳයි ඉතින් එහෙම තියෙනවා ඔයාලට මොකක් හරි දුරකථන අංකයක් හරි සඳහන් කරන්න ඔයාලට කතා කරලා කැමති කෙනෙක් ඉන්නවා මේවා කරන්න මගේ අංකේ දෙන්න 076යි 97යි 62යි 494 මගේ නම්බර එක මට කතා කරලා මට උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒ නම්බර එකට කතා කරලා